Sugiya Sami. Oi, anne bamalli. Hey guys, සුබ අලුත් අවුරුද්දක් වේවා. ඒ වගේම ඔයාලගේ හැම ප්‍රාර්ථනාවක්ම වාහන පිස්සෙන්නම් ෆෝයිල් පිස්සෙන්නම් ඔයාලා හાર્ඩ් වර්ක් නම් ඒ ප්‍රාර්ථනාව ඔයාලා ඉෂ්ට කරගන්න වාසනාව උදා වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් රාවණා 4x4 ඇඩ්වෙන්චර්ස් අද බොරු කියන්නේ ඔක්කොම බොරු කියන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නවා වල්හල්ලා වික්ටෝරියාවේ තියෙන ලස්සන රීජනල් පාර්ක් එකක් ඒ වගේම ට්‍රැක්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපි ගිහලා බලමු මොන වාහනද අද අපිත් එක්ක තියෙන්නේ කියලා වෙලා මම ඉස්සෙල්ලාම පෙන්නන්න අපිත් එක්ක ඉන්නවා මෙවන් අයියා අපේ ලීඩර් මෙතන ලීඩර්ෂිප් එයාගේ තියෙනවා 3.6 Wrangler Rubicon එකක් ඊට අමතරව මෙතන ඉන්නවා අකිල බ්‍රදර් අකිල ගාව තියෙනවා Nissan Patrol TD42 එක මෙතන තව තියෙනවා 3.6 Wrangler එකක් ඊට පස්සේ මගේ අලුත්ම මිතුරා ඉන්නවා මෙයා මේ තමයි Nissan Patrol GQ TD42 turbo වලට කන්වර්ට් කරලා තියෙන්නේ තව ඒ වගේම අපිත් එක්ක තියෙනවා සහරා එකක් ඒ වගේම පොඩ්ඩා ඉන්නවා එයාගේ Nissan Patrol TD42 ඒ වගේම අපේ රිවර්ස් එකට ඩ්‍රයිව් කරන මල්ලි කෙනෙක් ඉන්නවා මෙයා රිවර්ස් එකට ඩ්‍රයිව් කරලා ඉවිල්ලා රෙකෝඩ් එකක් තියලා තින්නේ මෙයාගේ රිවර්ස් එකට හොඳට ට්‍රැක් කරන්න පුළුවන් ZD30 common rail diesel එකක් තියෙනවා රජීව් ගාන්ධි නෙමේ එයා ඉන්නවා එයාගේ GQ එක ලස්සනට තියාගෙන ඉන්න වාහනේ ඉතින් මේ ටික තමයි අද අපිත් එක්ක තියෙන්නේ යමු ඉතින් වැඩි කතා ඕනේ අපි ගිහිල්ලා බලමු අද ට්‍රැක් එක කොයි වගේද කට්ටිය මොන වගේ ආතල් එකක්ද ගන්න කියලා වෙලා මේ තමයි ට්‍රැක් එකට යන දේ පාර මේක ටිකක් ඩස්ටි මේක දිගේ ඔයාලට ඇත්තටම වික්ටෝරියා හයි කන්ට්‍රි වලටත් යන්න පුළුවන්. ඔයාලා අර පැත්තේ පේනවත් නැහැ ලොකු පල්ලමක් තියෙන පොඩ මෙන්න මෙතනින් පේන්න පුළුවන් මේ ලොකු පල්ලමක් තියෙන ඔන්න ඔක බස් යන්න ඕන ඉස්සෙල්ලාම. දැන් අපි යන්නේ එතෙන්ට ගියාම බලන්න මේ ඈතින් ට්‍රැක් එකේ පේනවා. ඉස්සෙල්ලා පෙවුනා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ට්‍රැක් එකේ එන්ට්‍රන්ස් එකට. එතන ලොකු ඇන්ගල් එකක් තියෙනවා. මම හිතන අවශ්‍යක 30ක විතර ඇන්ගල් එකක්. ඉස්සෙල්ලාම මෙවන් අයියා ඉන්නවා. ඔයාලට පේනවා තියෙන ඇන්ගල් එක එතන මේ තියෙන්නේ. මේක දිගට පල්ලෙහාට බහින්න තියෙන්නේ. මෙතන ලොකු හෙලක් තියෙන්නේ. බලන්න ඇන්ගල් එක ඔයාලට පේනේ. මෙන්න මේ වගේ ඇන්ගල් එක තමයි යන්න තියෙන්නේ. ඕකේ. ඔය යනවද? මේ නිකන් අපි යද්දිත් මේ අපි නිකන් පල්ලෙමට ඇදිලා යනවා. හරි මෙවන් අයියා ගියා මෙතන කැම් එකකින් අර ජස්ටිෆයි කරන්න බැරි සීන් එකක් තියෙන්නේ මේවා ටීවී එකේ බලද්දිත් ලොකුවට පේන්නේ නැහැ දැන් අකිල බ්‍රදර් එනවා ඔන්න බලන්න එයා එද්දි වලට පේනේ වාහනේ කොයි වගේ ඇන්ගල් එකකින් ඉන්නේ කියලා විල්ලා හරි ඊළඟට සෆ්නා එනවා සෆ්නා එද්දිත් ඔයාලට තේරෙයි අර යනවා දැන් කට්ටිය සහරා එකක් මේක 200 කියලා නම් දන්නවා සහරාද කියන්නේ not sure. Oh man. ඊළඟට මම තමයි ඉන්නේ. මෙතන ගහලා තියෙන පොඩි ඩිරෙක්ෂන් වගේ ෆුල් ටැන්ක් ට්‍රැක් එකට යනවා නම් කියලා වෙලා. හරි එනවා අපි යා. ඕකේ අපි දැන් යන්න රෙඩි වෙනවා. කැමරාව මම මෙයාට බාර දෙන්න. ඉස්සෙල්ලාම ක්ලච් එක පෑගුවා. දාගන්න ඕනේ. ෆෝලෝ එකට. ෆස්ට් එකට දැම්මා. ආ වීඩියෝ කරන්න. ඔය පැත්ත උන අරගන්න මේ අරගෙන අන්න දැන් ෆුල් ටැන්ක් එකට දාන
දැන් ඇන්ගල් එක මේ පට්ට ස්ටීප් සෙක්ෂන් එක තියෙන්නේ හිමීට මේ හරි යන්න ඕනේ මොකද සයිඩ් වේස් යන්න පුළුවන් මං හින්දා කැම් එක දෙනවා බාරයට මගේ වයිෆ්ට ඔයාලගන්න මොකද එකපාරට කැපුණොත් එහෙනම් මේක ගිහිල්ලා ගහගව දෙන්න පුළුවන් මේක වැස්ස කාලේට මාර අමාරුයි ඩ්‍රයි එකේ සමහරක් වෙලාවට මේ තැන් වල ලෙස්ස වාහනේ මේ එක තැන තියෙන chances තියෙනවා ඒ වගේම මේකේ තියෙන රට්ස් කියලා හැරිච්ච තැන් තව පොඩි බොක් හෝල්ස් තියෙනවා ඒ වගේ තැන් වල රෝද දෙකක් වගේ ඉර වුණාම මේ කියන්නේ ලොකර්ස් හරි ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් තිබ්බත් සමහරක් වෙලාවට මේ වගේ තැන් වල හිර වෙනවා ඒ හින්දා ඔයා හරියට ලයින් එක පික් කරන්න ඕනේ යන තැන් වල දැන් මෙතන එහෙම නැහැ තව ඉස්සරහා මේ ට්‍රැක් එකේ අපිට ලස්සන රිවර් එකක් ක්‍රොසින් කරන්න තියෙනවා ඒ රිවර් එක ක්‍රොස් කරලා සමහරක් විට අපි එතන අද ලන්ච් එක බාබිකියු එකක් දාන්න හිතන් ඉන්නවා එහෙම වෙන්නත් පුළුවන් බලමු ගිහිල්ලා ඉස්සරහා ඉන්නවා ටීම් ලීඩර්ස්ලා දෙන්නෙක් ඒ දෙන්න තමයි ඩිසයිඩ් කරන්නේ මොකද්ද වෙන්නේ කියලා අපි දැන් භාගයක් ඇවිල්ලා ඉවරයි අපි ඊළඟට ගංගාව හම්බෙ මෙතන ලස්සනයි ඉතින් මේ ඔයාලට කියන්නේ රේල් එක පට්ටිය රිවර් එක ක්‍රොස් කරනවා දැන් මේ රිවර් එකක් හරි දැන් මෙහෙම අපි දැන් මෙහෙම වාහනේ පල්ලමේ ඉද්දි ඇත්තටම මේ වාහනේ හීට් ෆ්‍රෙන් ප්‍රමාණය හරි අඩුයි. හැබැයි ඔයාලා හිතන්න ගොඩක් දුර ඔයාලා ඩ්‍රයිව් කරන් ඇවිල්ලා වාහනේ රත් වෙලා තියෙද්දි එකපාරට වතුරට දාන්න එපා. ස්පෙෂලි ඉලෙක්ට්‍රික් ෆෑන් තියෙන වාහන. මොකද ඔයාලගේ ෆෑන් එක ඔන් වෙලා තිබ්බොත් අර වතුරේ තියෙන මොකද දැන් ඉලෙක්ට්‍රික් ෆෑන් එක නිකන් නෝමල් කරකෙන්න පුළුවන් නෝමල් වෙලාවට ඔන් වෙලා නැති වෙලාවට. හැබැයි ෆෑන් එක ඔන් වෙච්ච ගමන් ඔයාලගේ මේ ෆෑන් එකේ දැටි කරලා යන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේවා තියෙන විස්කෝස් ෆෑන් ඒවත් සර්ටන් ටෙම්පරේචර් එකකදී ෆෑන් එක ලොක් වෙලා වැඩ කරනවා විස්කෝස් කප් මම හිතන්නේ ෆෑන් එක ඒ හින්දා පොඩ්ඩක් වාහනේ නිවෙන්න තියලා තමයි ඔයා දාන්න ඕනේ මේ දැන් මෙතන තව වාහනයක් රිවර් ක්‍රොස් කරනවා අපි මේ ටිකේ දාලා යන් බලන්න මොකද එකපාර දාන්න හොඳ නැහැ ඒක තමයි good practice අන්න අකිල මල්ලි අතන පොඩි ආතල්ලයක් දෙනවා සෙන්ඩිට් එකක් දෙන්න යන්න ආගිල පොඩ බහලා ගන්න අපි වීඩියෝ කට්ටිය ගඟට බැස දිය කෙලිනවා අර මාළුවෙක් ගෑන් ස්නේක් හෙඩ් බං රේඩියේටර් පායන එකසේ මාළුවෙක් ගිහිල්ලා කො අනිත් කට්ටිය බාබි දාම් අපිට මේ තව ලස්සන කැම්පින් ස්පොට් එකක් තියෙනවා මොකද මෙතන මේ ට්‍රැක් එක ගොඩක් බිසි ගොඩක් මේ වගේ හොලිඩේස් වලදී ආය අරෙන් වාහනයක් ක්‍රොස් කරපු ගමන් මේ වගේ මඩ වෙනවා ක්‍රිස්ටල් ක්‍රියා වෝඩ තියෙන තැනක තමයි අපි ඔය එක්කන්න හදන්නේ මෙයා මං එන්නද හරි ඕකේ පොඩින් ලස්සන තියෙන නේ මගේ වගේ නේ ඒක වාව් කොළඹ කොළ පාඩය ඇතුලේ අපි යනවා මල්ලි කැම්පින් ප්ලේස් එකක් කරන්න ඊළඟ ඩග්ග ගඟ දිගේ යamak තියෙන්නේ අන්තිමට කැම්පින් කරන්න තැනක් හොයාගත්තා යාළුවෙක් තමයි මෙතනට එක්කන් ආවේ ඉතින් යාළුවෙක් කියලා එක්කන් ආවේ මෙතන තමයි දැන් අපි අන්තිමට කැම්පින් කරන්න තීරණය කළගත්තේ හරි මෙතන මා ලස්සන මෙතන view එක ලස්සනයි නේ අර පැත්තට ගිහිල්ලා වගේ යන්න මම මතකයි මගේ තිබ්බර පොඩි රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් ඒ කාර් එක ක්‍රෝලින් කරන්න අර 4 wheel drive එකක්ම තමයි ඒක මෙන්න මේ වගේ තැනකට අපි ඉස්සර මෙතනට ඇවිල්ලා තියෙනවා මට හොඳට මතකයි මෙච්චර දුරක් ආවේ නෑ හැබැයි මේ ටිකේ ගඟත් එක්ක මේ හරි නාන්න මරු මේ කියන්නේ ලොකු ගැඹුරක් නැහැ හරි ලස්සනයි දැන් අපේ කට්ටියගේ කටහඬ ඇරුණාම මං කතා කරන එක නැවතුවොත් මෙතන තනියම ඇවිල්ලා ඉන්න මරු හොඳට බලන්න ඈතින් කුරුල්ලන්ගේ සද්ද විතරයි ඇහෙන්නේ
හුළඟ පළඟැටියෝ කෑ ගහනවා. ලස්සන view එකක් තියෙන මෙතනට. අපි හිමීට ගිහිල්ලා බලමු අර පැත්තට. මෙතන නාන්න මරු. ඇහෙනවා ලස්සන කුරුල්ලෙක් කෑ ගහනවා. पेट्रोल आती बने මෙතන බාබිකියු එක රෙඩි වෙන ගමන් තියෙන්නේ. විද්වත් මණ්ඩලයේ එතන පොඩි සාකච්ඡාවක්. විද්වත් මණ්ඩලයේ පොඩි සාකච්ඡාවක් එතන. මෙතන ඉන්න වැඩ කරන ජනතාව. මේ වන්න අයගේ මේ කායකේ තියෙනවා. දැන් මෙතන රත්ලා තියෙන්නේ. දැන් මගේ විද්වත් මණ්ඩලයේ සාකච්ඡාවක් වැඩ කරන ජනතාව මෙතන ඉන්නවා. මීඩියා තමයි මේ සීන් එකේ ඉන්නේ. සමදානේ මීඩියා එක. ඔව්. එනෝගේ මීඩියා එකේ ඉන්නේ. හරි. දැන් දන්නේ. හරි. දැන් අපි බාබිය සෙටප් කළා. ට්‍රැක් එක කරන්න කලින් ඇත්තටම හොඳට ඇඟට නියුට්‍රිෂන් ඕනේ, පවර් එක ඕනේ. ඒ ඉන්න බෝස්ලා ටික චුට්ටක් අනුමත වෙන ගමන් බාබිය ලස්සනට යනවා. මලි බාබිය කරලා මොකක්ද ඔයගේ ප්ලෑන් එක? නේද? බාබිය කරාට පස්සේ මොකක්ද ප්ලෑන් එක? බාබිය කරාට පස්සේ අපි මේ සෙන්ඩිට් සෙන්ඩිට් එකනේ. මොකද සෙන්ඩිට් එකේ දින්නේ? සෙන්ඩිට් එකේ දින්නේ? තාම නෑ. සෙන්ඩිට් එකේ දින්නේ? සෙන්ඩිට්. ආයෙත් තාලා. මට ඕනේ සෙන්ඩිට්. රිවර්ස් එක සෙන්ඩිට් එකේ. ඉන්න පොඩ්ඩක්. අයියා මොකේද ඉන්නේ? අපි දැන් ට්‍රැක් එකක් කරනවනේ. නෑ. ඇයි? අපි නාලා පොඩි එකක් කරමු නැත්තම් මම යනවා ගෙදර මම යන්න පොඩි එකක් කරන්න. අතින් ගන්න තියෙන්නේ. මේ මෙවන්න යනවලු. අකිල. මෙවන්න යනවලු. ට්‍රැක් කරන්නේ නැහැ දැන් මොන ට්‍රැක්ද? පොඩි නිකන් ඔහම ගිහිල්ලා මේක. අර අතෙන්ද ගිහිල්ලා උඩ පල්ලයට වරන් ඉන්න. අන්න හරි එහෙම කරමු. එහෙම කරමු. මේ පොඩි ට්‍රැක් එකක් කරලා අපි මේ හරි ට්‍රැක් එකේ සෙට් එකම වෙනවනේ. ට්‍රැක් එකක් කරනව නැද්ද? චාපා හින්ද නා ගන්න ඕනේ. ට්‍රැක් එකක් කරනවා. ට්‍රැක් එකක් කරනවා. යන්නේ බලන්න. හරි ඕකේ එහෙනම් අපි ට්‍රැක් එකේ සම්බන්ධ වෙමු. හිය ගුලප් වෙලා මෙන්න මුහුද හරි මේ මං හරි ෆුල් ටයිම් ක්‍රීක් එකේ මං කරනවා මෙවන්න අය කරනවා ඔබ කරනවා නේ කවුද ඉන්නේ අයියේ ඒක දාන්න දෙන්න එපායි ඔය දාන්න එපා බං ඒයි ඔය දාන්න එපා එපා වරෙන් අපි නදන් යන්න ඕනේ වරෙන් ඒ ටින්න එක උඩින් තියා බා ඔය යන්න එපා මල්ලි ඒ අර ටින්න එක උඩින් තියලා වරෙන් ගිහිල්ලා සද්ද හොඳයි ඒකනේ සද්ද හොඳයි සාජින්ට වෙන්නත් එපා සාජියා වර රිවර්ස් එක දාන්න ඔන්න පටන් ගත්තා ඉවරයි 37 ජෝන් ටියර් එක ස්ටාර්ට් කරා අකිලා ඕනේ නෑ බං තාම අපි මූත් නැත බල පුටුවක් ගනිකෝ අපල පොඩ ටෙඩියක් බිබි බලමු අද බං මම ප්ලෑන් බං එවන්නයි නාදාගෙන අනිත් පැත්තට යනවා අනිත් පැත්තට ගපුවා අනිත් පැත්තට ගපුවා අනේ ඒක බෝ මේ හරි නෑ නම කපුව පැත්ත හරි මෙවන්නයි ඕවා මෙහෙට කපලා ගන්න ඕනේ අනිත් පැත්ත කපලා ඕ වැඩි මෙවන්නේ උලන්න එන්න මෙවන්න එන්න හරි
අයියෝ සාමි ඔබ කොහෙද යන්නේ? වාරේ අරේ අල්ලපල අකිල අරේ අල්ලපල බෑ යනවනම් වම අල්ලපල දක් මෙහෙන් යන්න එපා බෑ වම අල්ලපල වම අකිල වම ඔය අර පැත්තෙන් අල්ලන්න අකිලේ වම එලගිරි ඔය ඉතින් වම අල්ලන්න තා වම අල්ලන්න වම අල්ලන්න අකිල වම කොල්ලොට ගමේ එන්නේ අර ඉවරයි අතන වතුර වමෙන්ම වරෙන් ඇද්දී වෙරිත් බැස්ස වමෙන් වරෙන් අයියෙන් දාන්න බා අකිලේ බෝ වේවුක තියන් වරේ පාගපන් හරි මේ එන යන් 6:00 වෙලාව මොකද කරන්නේ ඔය යනවා ට්‍රෙක් එක යන් ඊළඟට ඔයාගේ තියෙන යන් ෆුල් සෙන්ඩ් එකක් දෙන්න ඕනේ ෆුල් සෙන්ඩ් එකක් දෙන්න ඕනේ මෙතන මේ ජීප් වගේ නෙමෙයි ආයේ සාරා එකේ කෙලින්ම හෙඩ් බෝල් ඇතුලෙන් වතුර ගිහලා සයිලන්සරෙන් එළියට පට ගාලා ගන්නට පා ගන්න ඕනේ ආයේ අපි ට්‍රැක් එකට පිටත් වෙන්න යන්නේ අපි කරන්න යන්නේ ෆුල්ටන් ක්‍රීක් ෆුල්ටන් ක්‍රීක් ට්‍රැක් එක වාහන ටික පිටිපස්සෙන් මාව ෆලෝ කරන් එයි පටන් ගන්න තැන පොඩි සෙන්ඩ් එකක් දෙනවා බලමු කවුද එතන හොඳටම කරන්න කියලා වෙන්න අකිල ඉන්නවා අකිල අපි බලමු අකිල කියලා සුපිරි අම්මෝ දුවිල තමයි මේ කවුද හැන්චයිනෝ ඔව්
ඕකේ රැන්ක්ලර් එක යනවා දැන් මෙතන. වාහන 1 2 3 4ක් තියෙනවා එන්න. මේ පැත්තල්ලන් මේ පැත්ත. හරි බය වෙන්නේ නැතුව relax calm down send it. මේ ළඟට ගිහිල්ලා ඔතන ඉඳන් send නෙමෙයි. මල්ලි උඹට මෙන්න මෙතනට ගිහිල්ලා උඹ මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තට හරවන් ගියා මේ ඩවුනවිලා උඹ මෙහෙම හරවන් ගියා මේ පැත්තට ගිහිල්ලා මෙහෙ ඇල්ලුවා අන්න අර හරියට එද්දි වීල් එක මෙතන ඉඳන් පෑගුව එකපාරට මෙහෙ ඉඳන් එන්න හයියෙන් එන්න ඕනේ හයියෙන් එන්න හරි උඹ එක ගානට යද්දි එතනින් ප්‍රස් කරනවා උඹ පෙට්‍රල් ඔව් හරි අන්න හරි හරි මෙහෙ ගියා මෙහෙ ගිහිල්ලා අර පැත්ත නගිදි බුංගල ඇල්ලුවා මොකෝ සින්නේ ආමේ ඔන්නේ හරි ඒ වාහනේ ගියා තව වාහන තියෙනවා 1යි 2යි 3යි 4යි උඩ wrong තැන පාව කරේ ඒ දකුණට කපලා රිවර්ස් කරන්න ඔයා තමයි ඊළඟට ඉන්නේ මල්ලි ඔයා දකුණ පැටියෝ දකුණ අල්ල මේ දකුණ මේ කණ්ඩිය නගිද්දී ඔයා වමට අල්ල පා ගන්න ඕන First again, first again. Bagua! Mali අර පැත්තල්ලා යන්න ඕන. දකුණ අල්ලා යන්න ඕන. ඔච්චර හයියෙන් එන්න ඕනේ නැහැ. හයියෙන් එන්න ඕනේ නැහැ. නෝමල් ගියා දකුණ අල්ලුව පෑගුවා ගියා. ෆස්ට් එකේ. නෑ මල්ලි ඔබ ස්පීඩ් ගියා වැඩි. follow අර පැත්තේ කණ්ඩිය අල්ලලා යන්න අර පැත්තේ කණ්ඩිය අල්ලන් ගිහිල්ලා ඔයා එතෙන් ඒ කණ්ඩිය රෝදේ වදිද්දි ඔයා කෙලින්ම වමට කරලා අල්ලන්න වමට කරලා අල්ලන්නවා ඔය පැත්තේ කණ්ඩිය රෝදේ අල්ලන් යන්න ඕනේ ඔච්චර හයිය යන්න ඕනේ නැහැ නෝමල් ෆස්ට් එක යන්න ඕනේ ඔය ගාන්ටන් අන්නරි ඔයන් උවරේ යන්නේ ඕමිනා මං ඌ දම්මනවා
මෝරෙන් පල්ලයට මල්ලි කාගේද සේව් ගියා අසිරාවට මමට හරි ඔතන පෑගුවා හරි ඇති ඊළඟට කවුද ඉන්නේ වරේ වටෙන් අන්තිමට TD දෙකක් ගියා උඩට රැංග්ලර් එකක් ගියා රැංග්ලර් දෙකක් ගියා මොකද උනේ සින්න පල් අල්ල බලපන් සුබද බලන්න කියලා ක්ලච් එක වැඩන්නේ බා ඉතින් අර මොකක්ද අර යන්නේ ඩෝංගාලේ යනවාද කියලා බලන්න යා මම පාගට්ටි යනවාද කියලා මේ ටෝච් එකක් සයිලන්සර් නේද බලන්න මාලි පාගන්න හරි ට්‍රැක් එකේ පළවෙනි ඔබ්ස්ටකල් එක එක වාහනයක් ඩන් ස්ලේව් ස්ලින් එක ගියා අපි යන් ඊළඟ තැනට අපිට හොඳ කඳු සෙට් එකක් නගින්න තියෙන්නේ ඔන්න බලන්න වාහනේ උඩ යනවා දැන් ආයෙ පොඩ්ඩක් පල්ලෙහාට වැටෙනවා හොඳ කඳු සෙට් එකක් තියෙන්නේ මෙහෙමයි ෆෝයිල් පට්ට ආතල් මේ වගේ දේවල් මාර මන්න මාර ආදරේ ඉස්සරහා ගල් සෙට් එකක් තියෙනවා මේක කැම් එකකින් අර අපි වීඩියෝ කරලා ටීවී එකේ දැම්මට එහෙම ලොකුවට පේන්නේ ගියපු කට්ටිය දන්නවා මේ ටිකේ ෆස්ට් ලෝ එකේ ආතල් එකේ වාහනේට මෙහෙම නැලවි යන්න දෙන්න තියෙන්නේ මේ යාම කපාගෙන යාම හදාගෙන යන සීන් එකක් තියෙන්නේ පොඩ්ඩක් මේ පැත්තට යනවා වැඩි හිපයි මම ඔන්න හදාගත්තා ෆස්ට් ලෝ ආතල් එකේ යන්න තියෙන්නේ එක්සෝස් එකේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එකේ සද්දය කියන්නේ මේ ස්නෝකල් එකේ ඒ සද්දය අහගෙන මාර ෆන් එකේ යන්න තියෙන්නේ කොහොමද ඇන්ගල් ටික යන් තව මේ ට්‍රැක් එකේ තියෙන හොඳ තැන් ටික ඔව් EGD okay coolant temperature goes okay boost එක දුවන්නේ 6 psi හොඳ කඳු ටිකක් තියෙනවා මරු අපි අර අපි එනකොට දැක්කේ මේ ටික තමයි අපි නගින්නේ නෑ ඒ ටික තව ඈතට පේන්නේ හරි අපි තව හાર્ඩ් ලයින් එකේදී පොඩ්ඩක් එරෙන ෆෙන්ඩිට් කරන්න තියෙන වීල් ස්පින් තියෙන එතනදී අපි ඔයාලත් එක්ක හම්බෙන්න නම් එන එතකන් අපි චිල් එකේ මේ සුන්දරත්වය විඳගෙන අපි යනවා ෆුල් ටැන්කි ට්‍රැක් එකට
කට්ටිය ෆෝලින්ම එනවා. මාර view එකක් තියෙන මේ හරියට. හරි අපේ වාහන ටික ඇතින් ලස්සනට view එකක් තියෙනවා මේ හරියේ. රත්තරන් පාට අහස පේනවා. අර එන්නේ කන්ද නැගගෙන වාහන ටික හති ඇර ඇර එන්නේ මේ හරියේ. සුපිරි කන්දක් තියෙන මේ හරියේ. සචින් මල්ලි ඇවිල්ලා ඉන්නවා. මගේ වාහනේ උඩ දින උඩින්ම අකිල ඉන්නවා. view එක ලස්සනයි නේ මෙතෙන්ට. පුටුවක් තියන් බලන් ඉන්න පුළුවන්. හරි යන් එන. ඉන්න අර කන්ද මාර ලස්සනට පේනවා බොයිස් මෙතෙන්ට. අට ලස්සන මම පොඩ්ඩක් පල්ලම වීඩියෝ කරන්න. Sarah පොඩ්ඩක් අමාරු සීන් එකක් තියෙනවා කැම්මේ පොඩ්ඩක් රෙකෝඩ් කරන්න. Sarah full send it දෙන්න තියෙන එක වැක්ස් වගේ සෙට් නම් කොහොමද ආතල් එක? කොහොමද කන්ද? අපේ අල්ල ගන්න. එකක් දුකම කියන වාතල්ල. ඔව් මෙයාලා වැස්සෙනවා අපි. ඉතින් ලිස්සොත් දැන් මෙහෙම ඉස්සලා යනවා මෙහෙම. අර ඇති වාහන ටික ලස්සන. මිරේගෙන් පේනවා. අත් ලස්සන. ඒක අමාරුයි. මේ ටික නම් ලේසි නෑ බොයිස්. අකිල බ්‍රදර් මෙහෙන් කොහොමද යන්න දෙන්නේ? අපි මෙහෙන් ෆුල් ට්‍රිම් රීක් එක වස්සමුනේ පල්ලෙහාට. පල්ලෙහාට මෙතනින්ද? ආ ෂුවර් මැප් එක හරිනේ. ඔයාගේ වතුර බෝතල තියෙනවද? නෑ. කාගේ හරි තියෙනවද බලන්න. කරලා ඉවරයි දැන්. ඇත්තටම ඉස්සරහා ලස්සන සන්සෙට් එකක් තියෙනවා. ඒක දිහා බලාගෙන යන්න තියෙන්නේ. බලන්න කඳු පාත් ටික මේ අර ගස් අස්සෙන් ඉරේලිය වැටිලා බේත් දින ලුක් එක. තීර නගිනවා. බහිනවා. සන් අහසල මාර ලස්සනක් තියෙන ගම් පාඩ දැන් මුළු අහසල. මාර ඇන්ගල් ටිකක් තියෙන බස්සන් වලට පේනවා ඒ ඉස්සරහා. කොහොමද මේ ටික මේ? Look, 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 look. Oh no, oh no.
යන්න බෑනේ දැන්. ලස්සනයි මේ හරි මාරම ලස්සනයි අවංකම එන්ජොයි කරන්න පුළුවන් නේ අර නිකන් අනික ඩස්ට් එක වගේ නිකන් අර ගස් අතරින් එද්දි තියෙන ලස්සන නේ ඒක මම හිතන්නේ කැම්ප් එකට පෙනේ කියලා Daddy, we all allergy coffee. what ඉත බැහැගෙන යනවා එන්න කළුවර වීගෙන එන්නේ මම හිතන්නේ තව විනාඩි 20ක 30ක වගේ මම හිතන්නේ වැඩි at least මේ ට්‍රැක් එක ඉවර කරලා ගංගාවෙන් උඩට යන්න තව විනාඩි 45ක් තියෙනවා අපිට ගෙදරට යන්න තව පැය දෙකක් විතර තියෙනවා අතරතුරේ මොනවා හරි රස සිද්ධි ටිකක් වුණොත් වාහනයක් හිරවුණොත් වගේ හොඳ රට් ටිකක් හම්බුණොත් මම වීඩියෝත් එක්ක ඔයාලා ගාවට එන්න එතකන් අපි චිල් එකේ මේ සන්සෙට් එක බලාගෙන යනවා දැන් ඉන්නේ බලන්න මේ පල්ලම කොච්චර ලාවක් යනවද කියලා ඉල්ලලා අන්නේ පල්ලමක් තියෙන මේ හරිය මේ අපි තාම පල්ලම යන්නේ කොහොමද ඉරේලි ලස්සන නෑනේ ඈත මේවා අයියනේ අපිට ගෙදරින් මෙහෙම පේන්නේ නැත්තේ අපි ඉතින් සක්සස්ෆුලි ට්‍රැක් එක කරලා ඉවරයි වාහන ඔක්කොම දැන් මෙතනින් එහාට ට්‍රැක් එකක් තමයි තියෙන්නේ අපි ගිහලා අහලා බලමු කට්ටිය මොකද තත්ත්වය කියලා ඉල්ල. මල්ලි all good? ට්‍රැක් එක හොඳයිද? එන්ජොයි කරාද? වීඩියෝට හાર્ඩ් ඕනේද? පොඩ තිබ්බන හොඳයි නේ. මොනවද දෙන්නේ? රෝට්ටක් තියෙනවා රෝට්ටක්. ඔයිල් ලික් එකක් තියෙන පොඩ්ඩේ. හරි මොකද ට්‍රැක් එක ඔයාලා එන්ජොයි කරාද? හොඳයි අවුලක් නැහැ. ළඟට සුපිරිය. මොකද බං උනේ 2 inch ඉන්නද නැද්ද? 2 inch ද? ක්‍රොස් බාර් එක. නැද්ද තියෙන බාර්. ක්‍රොස් මෙම් එක. ඔව් මෙතන රයිට් ස්ටෙප්. හරි එලකිරි ඕකේ අන්තිම වාහනෙත් එනවා අකිල මල්ලියා හිතා ගන්න බැරි තැනකින් එන්නේ ඉතින් ට්‍රැක් එක ඉවරයි තව හොඳ ට්‍රැක් එකකින් අපි හම්බුනේ අපි මීට වඩා පොඩ හાર્ඩ් එකක් එක්ස්පෙක්ට් වුණා ඒත් වීඩියෝ කරගන්න විදිහකුත් නැහැ අර නංගි ඉන්නවා බොරුඩ වගේ නෑ යාර යාර තරහින් ඉන්නේ මල්ලි ට්‍රැක් එක හොඳයි සුපිරියද සුපිරිමද සුපිරි. හැබැයි පොඩ හાર્ඩ් තිබුණා හොඳයි නේ අවුලක් නැහැ. වැස්ස දවසක වගේ යනවා ගේමක් නැහැ නේ. ගේමක් නෑ නේ අකිල බ්‍රෝ එනවා කිලයා කලින් ඇවිල්ලා 200 එකකට ගිහිල්ලා එහෙමද? Where did that came from? ඇයි? all good නේ හොඳයි නේ ට්‍රැක් එක. ශානකෝ ශානා. 100 ගියාද? අකිල අවුලක් නැහැ නේ ට්‍රැක් එක. ලොකු ආතල් නැහැ බට් අමුතු එකක් තියෙනවනේ. අපි නම් තව හොඳ ට්‍රැක් එකෙන් තාත් හම්බෙන්නේ හොඳ ට්‍රැක් එකෙන්. එල good bye. good bye here කට්ටියන. බයි. මේ දින කැම්ප් එකේ ප්‍රෙෂර් එක බින්දුවක් ගන්න. මගේ දෙපස්සනේ මගේ වාදකේ මම රෙඩියට මාරු කරනවා මම බ්‍රෑන්ඩ් නිව් දාලා ජීප් එක කොප එකක් දැම්ම නේද? මම ට්‍රිකෝ එකක් දානවා සාර එක ගියා දැන් යනවා මෙවන් අයියගේ රැන්ග්ලර් එක යනවා දැන් තව DD එකක් තියෙනවා මෙතන
ගන්න අයියා ඉස්සරහින් යනවා